එතෙන්ට යන්න ලේසි වුණේ නැතුව ඇතිනේ. කවදාවත් ෆයිනල් එකකට ගිහිල්ලා නැහැ. මට මතකයි 2017 අපිත් පෙරදුනා ජීවිතේටම එපාම වෙලා යනවා ජිම් කියන එක. ඔව් මාසයක් දෙකක් යනවා රිසල්ට් එකක් නැහැ වනව තියෙනවා. මට කියන්නකො මොනවද තිබ්බ ස්ට්‍රගල්ස් ඉනිෂියලි. ලොකුම ස්ට්‍රගල් එක මිනිස්සුන්ට මේක තේරුම් කරන එක. මගේ ටෝ එකේ ඉඳන් ෆේස් එක වෙනකන් ගන්න පුළුවන් ඉන්ජරිස් ඔක්කොම වෙලා දිනවා. මට වෙන්න පුළුවන් හැම එකම වෙලා දිනවා. ඔව් ඒක වෙන්නදී නැහැ වෙන අය අද වෙලා තියෙන්නේ. Hi everyone, welcome you once again to our podcast Rice and Curry. ඉතින් මේ පොඩ්කාස්ට් එක ෆලෝ කරන අය ගොඩක් ඉන්නවා කියලා මම දන්නවා. අපිට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා YouTube එකේනුයි Instagram එකේනුයි. මේ වෙනකන් අපි ගොඩාක් youth එකේ ගොඩක් එක තැන්වල කට්ටියව ගෙනාවා. අපි ගාව අපිත් එක්ක swimmers join වුණා, international level swimmers join වුණා, professor join වුණා, entrepreneurs join වුණා, entrepreneurs වෙන්න ඉන්න කට්ටියව join වුණා. අද අපිත් එක්ක ඉන්නේ වෙනම පුද්ගලෙක්, වෙනම මං කිව්වොත් වෙනම ඩිසිප්ලින් එකක ඉන්න. අපි මෙයාට කියන්නේ මේ ඇත්තටම මුළු ලංකාවම මං හිතන්නේ මෙයාව දන්නේ, මම විශේෂයෙන් මෙයාව දන්නේ ක්‍රියේටිව් ලිෆ්ටර් කියන ටයිටල් එකෙන්. ඉතින් ඒ අය කියන එකත් අපි මෙයාගෙන් අහගමු. මගෙත් එක්ක අද දවසේ ඉන්න ගෙස්ට් මෙයාගේ නම තමයි විනුල් ෆර්නැන්ඩෝ. විනුල් කිව්වම හැමෝම දන්නවා ඇති. මමත් කියන්නේ මෙයාට ක්‍රියේටිව් ලිෆ්ටර් කෙනෙක් කියලා. අපි ඒ ගැන කතා කරන ගමන් විනුල් අද ජොයින් වුණාට බොහොම ස්තුතියි. Thank you. Thank you මගේ ඉන්විටේෂන් එක පිළිගත්තට මම දන්නවා කොච්චර බිසිද කියලා. ඉතින් හැබැයි මම කිව්ව ගමන් හා කියලා මෙතෙන්ට ආවට බොහොම ස්තුතියි. ඉතින් මම ඔයා ගැන හොඳට දන්නවා වෙනවා. රයිට්? අපි ඒ ගැන පස්සේ කතා කරමු කොහොමද දන්නේ කියලා. හැබැයි බලන් ඉන්න කට්ටිය ඔයාව දන්නේ නැතුව ඇති, දන්න අයත් බලනවා ඇති. ඉතින් විනුල් කියන්නේ කවුද කියලා කියන්නේ, ඇයි මේ ඔයාලා ක්‍රියේටිව් ලිෆ්ටර් කියලා කියන්නේ කියලා පොඩ්ඩක් ඒකම කියන්න බලන්න. හරි. ඔව් මම විනුල්. So I'm the co-founder and the director of Do Hit Fitness. Do Hit Fitness. Yes, and I'm the director at Alpha Deck Fitness as well. How fitness? So Do Hit Fitness. Yeah. Alpha Deck Fitness. Oh. Okay. Ekai, and I do have my other personal brand as well called the Comeback Method. The Comeback Method. Yes. අපි එක ගැන පස්සේ කතා කරමු. Oh, Ekai, and I'm a former rugby player and currently a powerlifting athlete and a creative designer as well. මම කියන්නේ සෑහෙන ගොඩක් තියෙනවා මෙයාගම. So you have 3 ventures. Yes. Do Hit, Alpha Deck, and you have Comeback Story. Yes. You are a rugby player. You were and you are still a rugby player. දැන් you were කියු නිසා මට ඉස්කෝලේ ගැන පොඩ්ඩක් කියන්න ඕනේ. You are කියු නිසා කොහෙටද ශ්‍රී ලංකාව යන්නේ කියලා කියන්න ඕනේ. And you are a creative person. You are a graphic designer also. මම පස්සේ අහන්න කොහොමද ඔක්කොම බැලන්ස් කරන්නේ කියලා. මට ගැන කියන්න ඉස්කෝලේ ගැන පොඩ්ඩක් කියන්න. දැන් ශ්‍රී ලංකන් ක්ලබ් එකක් ගැන පොඩ්ඩක් කියන්න. Oh. මම ස්කූල් කරේ St. Joseph's College Colombo 10. Colombo 10. I told you guys, right? St. Joseph's College, Colombo 10. Please continue. මම 2016 national team එකට play කරා. 2016 national team එකට play කරා. Under 18 අපි හොංකොං තායිවාන් වලට ඒක තිබ්බේ ඒෂියා වල අපි champions වුණා. 2017 sorry. ඒ වගේම 2017 මට ඒත් එක්කම school captaincy එක හම්බුණා. So 2017 රග captain එක තමයි මම මේ ඉන්නේ St. Joseph. ඇත්තටම මම දැනගෙන තියෙන ආවිනු. So I'm very privileged to be with the rugby captain of St. Joseph's College. අපි St. Anthony's College එකට වඩා හොඳයි. ඒක වෙන කතාවක්. So 2017 වලනේ rugby captain එක තමයි අපි මේ ඉන්නේ. Please continue. ඒකට ඒකේ තමයි අපි first time in 40 years of school rugby in St. Joseph's College school rugby first major trophy එකක් final එකකට ඇවිල්ලා උස්සන්නේ. 2017 champions trophy එකනේ. Champions Milo knockout championship. Milo knockout එක first time in school history. First time in school history. Yeah. So you might be a very famous person among boys and girls also, right? Okay, that's a different story. 2017 wala first time in the history, school history. Yes. Milo trophy. Milo president trophy. يعني final එකට ගිහි final එකට යන්නේ first time. Final එකට යන්නේ first time. cup championship එක දිනන්නේ first time. Wow, that's a huge. ඒක ලොකු දෙයක් නෙවෙයි. So කොහොමද දැන් මට දැන් ගොඩක් ප්‍රශ්න අහන්න ඕනේ වගේ. right. එතෙන්ට යන්න ලේසි වුණ නැතුව ඇතිනේ. නෑ. මොනවද ඔයා කරේ as the captain? මොන challenges තිබ්බේ? ඒ moment එක කියන්න බෑනේ ඒක උසස් moment එක. දැන් ඇත්තටම මම under 14 ඉඳන් තමයි rugby play කරන්නේ. ඒකට මට ඒ කාලේ ඉඳන් අපි හැම පාරම semi finals වෙනකන් එනවා. හැම එකකම හැම under 14 16 18 7 හැබැයි කවදාවත් final එකකට ගිහිල්ලා නැහැ. හැමදාම semi finals වලින් අයින් වෙනවා. final එකකටවත් ගිහිල්ලා නැහැ. ඉතින් හැමදාම හැමදාම pray කරනවා ඇයි final එකට යන්න හම්බෙන්නේ නැත්තේ? ඇයි මේ හැමදාම එහෙම අයින් වෙන්නේ? ඒත් එක්කම ඔහොම ඉඳලා හරිම වෙලාවේ කැප්ටන් උත් වෙලා
ෆයිනල් එකටත් යන්න history first time එකනේ so it might be a great thing විනෝද. කියන්නේ ඔයා කැප්ටන් තුනා ෆයිනල් එකටත් ගියා. හැබැයි ටීම් එක I'm sure you had the best team. මට මතකයි 2017 අපිත් පෙරදුනා. So you had the one of the best teams. මම හිතන්නේ ඊට පස්සේ ලොකුවට අපි දැක්කේ නෑ ඒ වගේ talented ඒ කියන්නේ all round talented team එකක්. අපි මේ ටීම් එක ගැන චුට්ටක් නම් දෙක තුනකුත් කියමු. ඔව්. ඒක අපේ ගොඩාක් ඇත්තට හැමෝගෙම නම් කියන්න අමාරුයි. හැබැයි one of the best players ඒ season එකේ ලොකු ගේම් එකක් මේ play role එකක් play කරා චතුර සෙනවිරත්න. තාම ශ්‍රී ලංකන්නානේ? දැන් CRFC play කරා. CRFC okay. ඒ වගේම සචිත් සිල්වා යා දැන් නම් ලංකාවේ නෑ. ඒ වගේම තව 4-5 දෙනෙක් මේන් දෙන්නා කිව්වේ ඒ වගේම ඔය වගේම තියෙන මුළු ටීම් එකම ඒගොල්ලෝගේ 100% දීලා ප්ලේ කරා. ඒ වගේම ලොකු ටීම් යුනිටි එකක් තිබ්බා. ඕකේ. වෙන අවුරුදු වලට වඩා අපි අතන ඔක්කොම එකම සෙට් එකක් වගේ තමයි ඉඳී. ඒකත් එක්ක ටීම් එකත් හොඳට ප්ලේ කරා ප්‍රැක්ටිස් උත් ඔක්කොම හොඳට කරා. ඒ වගේම අපිට කප් චැම්පියන්ෂිප් එකට යන්නත් හම්බුණා. ඒ මොමන්ට් එක ගැන කියන්න විනෝද දැන් මේක දින්නම ස්කෝර් එක මොකක්ද? ස්කෝර් එක මතකද? ස්කෝර් එක මතකයි. කාගෙත් එක්කද ශ්‍රී ලංකාවේ? ඉසිපතනත් එක්ක. So they were the dominant characters. ඉසිපතනත් එක්ක. අපි අනික ඉසිපතනව බීට් කරලා තිබ්බෙත් like 30 years back. 30 years back. Wow, that's amazing. මට කියන්න බෑ ස්කෝර් එක. ස්කෝර් එක තිබ්බේ අන්තිමට අපි ඉවර වෙද්දි 18යි 16 වගේ. ලකුණු දෙකකින් යන්නේ. ලකුණු දෙකකින් පෙනල්ටි ගෝල් එකක් නිසාද මේක දින්නේ? නැහැ. ඒගොල්ලෝ අන්තිම ලාස්ට් මිනිට් එකේ try එකක් තියෙනවා. try එකක් තිබ්බට අපි ලීඩ්. ඔයා try එකක් තියන්න තිබ්බද ෆයිනල් එකේ? ෆයිනල් එකේ තිබ්බේ. අපි semi finals දෙකේම තිබ්බේ. කියන්නේ අපි ඔක මේ heats දෙකක් තිබ්බා. ඒ first two matches වලම වුණා. ෆයිනල් එකේ try එකක් තියන්න හම්බුන්නේ නැහැ. උනාට හොඳට play කරා. ඒ matches තමයි කම් කරා. හැටියට නේද? So ඒ moment එක ඔයා දින්න කියලා දැනගත්තම ඔයාගේ ආපු මේ emotion එක ගැන කතා කරනවා. ඒක ඇත්තටම කිව්වොත් ඒක තමයි first time මම මේක අනික මයිලෝ 25 anniversary එකත් එක්ක 25 year anniversary 25 year anniversary එකත් තිබ්බේ underlights race course එකේ තිබ්බේ. ඒක තමයි මගේ life එකේ first time එච්චර crowd එකක් දැකපු. first time එච්චර crowd එකක් දැක්කා. මම දැකලා නැහැ අපේ සෙන් ජෝසස් match එකේ එච්චර crowd එකක් ජීවිතේ ඉන්නවා. ඒතර අනික ඒ crowd එකත් එක්ක ඒ තිබ්බ pressure එකත් එක්ක ඒක වචන වලින් කියන්න බෑ කොහොමද කියලා මේ moment එක. pressure එක නේ. ඇත්තටම මම දැනන් හිටියේ නෑ විනෝල්. I am surprised. I'm honored to be here with you. So ඒක තමයි right. අහන්නේ ප්‍රශ්නෙත් නම තුණා. captain වෙලා 25th year Milo and also ඉස්කෝලේ history එකකිනුත් 40 මේවා කරලා දැන් ඔයා රග්බි ගැහුවා. දැන් ඔයා සෙල්ලම් කරනවා කියලා කිව්ව currently. නෑ. දැන් මම සෙල්ලම් play කරන්නේ නැහැ. ඔය නිකන් all boys matches cold rangers ඕම තිබ්බොත් play කරනවා. ඊට අමතරව දැන් මම full time power lifting තමයි train කරන්නේ. හරි. දැන් ඔන්න මම අහන ප්‍රශ්නේ. දැන් ඔයාගේ රග්බි journey එක ගියානේ. දින්න. මම හිතනවා ගොඩාක් offers උත් ඔයාට එන්නේ නැති club නම් වලට. කොහොමද power lifter කෙනෙක් උනේ? ඊට පස්සේ කියන්නේ creative පැත්තට ආවේ කොහොමද? දැන් ඔය තුනක් නේ. මට කියන්න දැන් power lifting පටන් ගත්තද කොහොමද? power lifting පටන් ගත්ත ඇත්තටම මේ මට කොහොමත් competition එකක් කරන්න idea එකක් තිබ්බේ නැහැ. කියන්නේ යාළුවෙකුට කතා කරා මට මොකද ඉස්සෙල්ලා මොකද රග play කරපු නිසා මට power තිබ්බ කොහොමද? power තිබ්බ කොහොමද? ඒකත් එක්ක ඉතින් යාළුවා දැකලා gym එකේ workout කරද්දී අපි competition එකක් කරමු ඔහොමම කිකේ ඉඳියා. හරි. එහෙම කරේ නැහැ. කරලා එකපාරක් ඔය යාළුවෙක් එක්කගෙන ගියා bench press competition එකට. right යාළුවෙක් එක්කගෙන ගියා. යාළුවගේ නම මතකද එක්කන් ගියා? ඔව් නිමේෂ් කියලා. නිමේෂ් වඩ shout out එකක් දුන්නා. නිමේෂ් ෂෙනුකේ කියලා දෙන්නම power lifting කරනවා. okay මේ ඒ කතා කරපේ ගියා. ගිහිල්ලා ඒ කම්පිටිෂන් එකේදී මගේ අතින් ස්ලිප් වෙලා බෙන්ච් එක මගේ chest එකට වැටුණා 110 kilos. ඒ මගේ first competition. chest එකට වැටුණා first competition එකේ ස්ලිප් වෙලා 110 kilos. 110 kilos. හරි මටත් වඩා බරයි. කොහොමද වගේ මගේ දෙකක් දුකෝ. හරි chest එකේ වැටුණා ඒත් එක්ක මට කම්පිටිෂන් එක කරන්න බැරුණා. ඒ second lift එක. එතනින් එහාට මට මම full try කරා ගන්න බෑ ලොකු pain එකක් එනවා. ඒත් එක්ක බලද්දි වෙලාවට ribs damage වෙලා නැහැ. muscle ටිකක් විතර. හැබැයි ඕක සමහරක් වෙනාට වෙන කෙනෙක්ගේ ස්පෝර්ට් එක නවත්තන්න තන වෙන්න පුළුවන්. හැබැයි මගේ ඒක තමයි ස්පෝර්ට් එකේ ස්ටාර්ටින් පොයින්ට් එක උනේ. ඒ පේන් එක මට වුණේ එතනින් ඒ වුණානේ අද කරේ නැත්නම් හරි මම ඊළඟට අනිවාර්යෙන් කරනවා කියලා ඒ පටන් ගත්ත එක තමයි මේ දැන් වෙනකම් මම කරගෙන යන්නේ. ඊට පස්සේ තමයි මේ do heat කියන මට ඇත්තටම ඒ ගැන කතා කරන්න සෝ ඔයා රග්බි ප්ලේයර් ගෙන් පවර් ලිෆ්ටර් කියන එකට ගියේ පේන් එකක් නිසා. ඔයා චැලෙන්ජ් කරන්න ඕනිකම තිබුණා මම ඊළඟ පාර දිනනවා කියලා ඔන්න දැන් ඔයා ඒ ජර්නි එක පටන් ගත්තා.
ඊට පස්සේ මට කියන්නකෝ මොකද්ද මේ do heat කියන එක පටන් ගත්තේ කොහොමද concept එක මොකද්ද මේකේ වෙනස දැන් do heat එකේ ඇත්තටම do heat කියන්නේ මේක mainly mix of a combination එකක් strength training ඒ කියන්නේ high rocks training crossfit training ඒ වගේම strength training full mix එකක්. එතකොට දැන් අපි මෙතන mainly යන්නේ අපි gym එකකට ගියාම normal gym එකකට ගියාම full equipped එකකට ගියාම ඔයා යනවා ඔයාව trainer ඇවිල්ලා සතියක් දෙකක් බලනවා. මෙහෙම බලලා පස්සේ ඉන්න ඊට පස්සේ ඔයා එනවා ඔයාට trainer කෙනෙක් බලන්නත් නැහැ ඔයා දන්නේ නැහැ මොනවද කරන්න ඕනේ කියලා. ඒකයි ඔයා දන්නේ ඔයා මාසයක් එනවා ඊට පස්සේ මාසයක් දෙකක් එනවා result එකක් නැහැ වනව තියෙනවා. ජීවිතේටම එපාම වෙලා යනවා gym කියන එක. දැන් අපි දන්නවා. දැන් මම gym එකට ගියාම මම දන්නවා මම කරන්න ඕනේ මොකද. ඒනොට ලොකු crowd එකක් ඉන්න මොකද අපි sport කරලා එන නිසා අපි දන්නවා කරන්න ඕනේ ඒක. ඒ වුණාට ලොකු crowd එකක් ඉන්න ඕක දන්නේ නැතුව ඇවිල්ලා 1 to 2 months ඇවිල්ලා result එකක් නැති නිසා නවත්තන. ඉතින් මට ඕන උනේ ඒ නැති වෙන්නේ ඒ crowd එකට වෙනම gym එකක් open කරන්න. ඒක තමයි vision එක වගේ. vision. එතකොට අපි මෙතනදී කරන්නේ අපි හැම එක්කෙනාට personalized meal plan එකයි workout schedule එකයි ඒ ඔක්කොම දීලා හැම එක්කෙනාම personally workout එක through guide කරනවා. හරි. throughout the session guide කරනවා. කොහොමද ඔයා දන්නේ මට හරියන meal plan එක කොහොමද? අපි ඕකලයි කොහොමද join වෙද්දි full body stat report එකක් ගන්නවා. stat report එකේ BMI fat percentage ඔක්කොම අරගෙන ඊට පස්සේ බලනවා දැන් ඔයාට ඔයාගෙන් බලන මොනවද weight loss එක අපි බලලා ඒක බලලා කියන්න පුළුවන් ඔයාලා weight loss එකක් දැනන්න ඕනේ ඔයාලා muscle build එකක්ද මොකක්ද කියලා. ඒකට බලලා එතකොට ඔයාට personalize ඒකට හරියන තමයි workout schedule එක meal plan එක හදන්නේ. මට personally මගේ ඇඟට හරියන එකක් තමයි ඔයා හදලා දෙන්නේ. ඔව්. එතකොට ඒක හදලා දෙනවා. ඒ වගේම ඔයාව throughout the session guide වෙනවා through trainer. right throughout the session කියන්නේ ඔයා එන හැම දවසෙම එහෙමද? ඔව් ඒ කියන්නේ customer එන හැම දවසෙම member එන හැම දවසෙම එයාව session එක throughout අනිවාර්යෙන් guide වෙනවා. ඒ වගේම අපි 2 month money back guarantee එකකුත් දෙනවා. ඔයාලට 2 months වලින් මට අවුන්නේ නැහැ. හයින් කියන්නේ 2 months money back guarantee. ඒ කියන්නේ මම බඩු වලට දීලා තියෙනවා. මේකද මොකක්ද? ඒ කියන්නේ ඔයා join වෙලා ඔයාට අපි දැන් first stat report එකක් ගන්නවනේ. අපි every 2 months ආයෙ පොඩ්ඩක් අරගෙන එකක් බලනවා. අර first එකත් එක්ක compare කරලා how's the results has been. කියන්නේ මටම බලා ගන්න පුළුවන් before and after එක. before and after. ඒතර මොකද්ද වෙලා තියෙන්නේ කියන එක. ඒතර ඒකට මම කියනවා දැන් ඔයාගේ මොකක් result එකක් ඔයාගේ results නැත්නම් proper result එකක් නැත්නම් අපි money back අපි ඉතර මාස දෙකකට ගෙවපු එක ඔක්කොම return කරනවා. ඔයා guarantee කරනවා කවුරු එන කෙනෙක්ට මේ තියෙන mechanism methods එක මම වෙනසක් කරනවා කියලා. දැන් හරි රග කතා වෙනස් නේ. දැන් මේක වෙනම concept එකක් නේ. ගොඩක් struggles කියන්නේ නැති නේ වෙන ලෝක පටන් ගද්දී because මං හිතනවා ඔයා මේ වෙනම tide එකකට යන්නේ ඔයා you going against the tide. ඒ struggles ගැන කියන්නේ. අනිත් එක දැන් ඔයාට බෑනේ මට උගන්නන්න ඔයා දන්නේ නැත්තම්. කොහොමද ඔයා ඉගෙන ගන්නේ? එහෙම කොහොමද ඔයාගේ background එක කියලා මේ මට කියන්නකො මොනවද තියෙන struggles initially. ඔව් එතකොට මම කොහොමද දැන් like I said මම ඉස්සරින්ම රග ප්ලේ කරලා ෆිට්නස් ඉන්ඩස්ට්‍රි එකේ ඉඳලා ඒ වගේම මම ස්පෙෂලායිස්ඩ් නියුට්‍රිෂනිස්ට් කෝස් එකක් කරලා ඒ වගේම කරලා තින්නේ. ඒ වගේම මම සර්ටිෆයිඩ් පර්සනල් ට්‍රේනින් කෝස් එකකුත් කරලා තියෙනවා. රයිට්. ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක ඇකඩමික් පැත්ත තියෙනවා නේ. ඔව්. එතකොට ඒකත් එක්කම ඒකත් එක්කයි මට තිබ්බ එක්ස්පීරියන්ස් කොහොමත් එක තමයි මම මෙතනදී ඒ අපේ ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ. ඕකේ. ස්ට්‍රගල්ස් කොහොමත් අපි පටන් අපිට මේක ස්ටාර්ට් එකේ තිබ්බ ලොකුම ස්ට්‍රගල් එක මිනිස්සුන්ට මේක තේරුම් කරන එක. මොකද ගොඩක් ක්‍රවුඩ් එක දන්නේ නැහැ. ඒගොල්ලෝ ට්‍රස්ට් කරන්නේ නැහැ. මොකද ට්‍රස්ට් එකක් නැහැ. ඒගොල්ලෝ බලනවා මෙහෙම මේ කොහොමද මේක තවත් ජිම් එකක් කියලා හිතන්නේ. තවත් ජිම් එකක් කියලා හිතන්නේ. ඉතින් ඒක අර මේකයි normal ජිම් එකයි අතර වෙනස පෙන්වන එක තමයි ලොකුම ස්ට්‍රගල් එක. ලොකුම ස්ට්‍රගල් එක. දැන් යන්තා දුරකට වායක සාර්ථක කරගෙන තියෙන්නේ. දැන් කරගෙන තියෙන කියන්නේ කස්ටමර් කෙනෙක් ආවට පස්සේ එයා දන්නවා 1 month යද්දී මෙතන මොකක්ද හරියට වෙන්නේ කියලා. එයාගේ through යනවා අනිත් කස්ටමර් එයාගේ යාළුවන්ට කට්ටියට කොහොමද මෙතන වැඩි වෙන්නේ කියලා. ඕනෙම ස්පෝර්ට් එකක් කරන කෙනෙක් උනත් ඔයාලා කස්ටමයිස් ඒවා දෙනවද? ඔක්කොම කියන්නේ ඕන ස්පෝර්ට් එකක් ටාගට් කරලා ඒගොල්ලෝගේ ස්ට්‍රෙන්ත් බිල්ඩින් පැත්ත, ඇජිලිටි, මොබිලිටි ඔක්කොම ටාගට් කරලා අපි එයාගේ ස්පෝර්ට් එක මොකද්ද? ඒ ස්පෝර්ට් එකට අවශ්‍ය විදිහට වර්කවුට් ෂෙඩියුල් එක හදනවා. මීල් ප්ලෑන් එකක් තියෙනවා. ඔව්. හරි ඕකේ. දැන් මට දැන් තේරෙනවා do heat කියන එක. so do heat කොහෙද තියෙන්නේ? do heat කියන concept එකෙන් ඔයා කොළඹ තියනවද ඔයාගේ කොහෙද කරන්නේ? කියන්නේ වෙන තැනකද තියෙන්නේ මේ වගේ gym එක? ඔයා දෙකක් කිව්වනේ. do heat කියලා කිව්වා තව මොකක් හරි එකක් කිව්වා. do heat එක තියෙන්නේ වැල්ලවත්ත කොලින්වුඩ් ප්ලේස් එකේ. okay. එතකොට alphatic fitness කියන්නේ ඒකත් same concept. නෑ same concept නෙමෙයි. alphatic fitness කියන්නේ normal fully equipped gym එකක්. Alpha Deck කියන්නේ normal fully equipped gym එකක්. එතකොට ඒක normal type of gym එකක්. ඒක තියෙන්නේ කොහෙද? ඒක තියෙන්නේ වාද්දුව. වාද්දුව. හැබැයි මේ do heat කියන එක තමයි අලුත්ම concept එක.
දැන් මම දන්නවා කොහොමද ඇල්ෆාටික් වෙන්නේ. ඒ ජිම් එකක් තියෙන නිසා ඒ ජිම් එකක් රන් වෙන්නේ කොහොමද? දැන් මෙතන මේ ජිම් එක රන් වෙන්නේ කොහොමද කියලා. හැබැයි එතන ප්‍රයිසස් වෙනස්, මෙතන ප්‍රයිසස් වෙනස්. හරි. දැන් මම හිතන්නේ බලන් ඉන්න අහන් ඉන්න කට්ටියට වෙනසක් තේරෙනවා ඇති. ඇල්ෆාටික් එක වෙනස් කියන්නේ normal මේකක්, මෙතන කියන්නේ වෙන එකක් කියලා. දැන් ඔයාගේ ඔළුවේ තව මේක එක්ස්පෑන්ඩ් කරන්න හරි තව මොකක් හරි අලුත් අයිඩියා එකක් තියෙනවද විනෝල් නැත්නම් මේකෙන්මද කරගෙන යන්න හදන්නේ? දැන් මම කොහොමද ළඟදී දැන් 1 week back වගේ ඉඳලා මම පටන් ගත්තා මගේම බ්‍රෑන්ඩ් එකක් The Comeback Method කියලා. The Comeback Method. The Comeback Method. The Comeback Method. අයි එහෙම මේකේ මේන්ම මේක තමයි මම දැන් වෙනකන් රග ගහපු කාලේ ඉඳන් දැන් වෙනකන් ස්පෝර්ට් එකත් එක්ක මගේ ටෝ එකේ ඉඳන් ෆේස් එක වෙනකන් ගන්න පුළුවන් ඉන්ජරිස් ඔක්කොම වෙලා දිනවා. මට වෙන්න පුළුවන් හැම එකම වෙලා දිනවා. ඔව් ඒක වෙන්න නාය අද වෙලා තියෙන්නේ. සෝරි. ඉගෙන වෙන්න තියෙන සියලුම දේ වෙලා තියෙනවා. කියන්නේ හැම ඉන්ජරි එකක්ම ඔක්කොම වෙන්න පුළුවන්. ඒවත් එක්කම ඒවත් රු ගිහිල් එක්ස්පීරියන්ස් එකත් එක්ක රීහැබ් කරලා ඒත් එක්කම මට පවර් ලිෆ්ටිං වලදී දැන් 2 years back 2 years back ආවා ලොකු ඉන්ජරි එකක් ලම්බර් ස්පොන්ඩලයිටිස් කියලා එකක්. ඒ කියන්නේ L5 L4 බෝන්ස් දෙක ගැලවිලා ඒ කියන්නේ මෙයා වෙලා රේඩියේටර් වෙලා. ඔව්. ඒ කියන්නේ ඉතින් මේ ගැලවිලා එළියට ඇවිල්ලා. ඒ කියන්නේ පවර් ලිෆ්ටිං ඩෙඩ් ලිෆ්ට් එක නිසා. ඩෙඩ් ලිෆ්ට් එකකින් ඉඳලා. ඩෙඩ් ලිෆ්ට් ගහලා ඊට පස්සේ ඔය දෙක ඇවිල්ලා දැන් ඔය දෙක ආවට ලොකු ඉන්ජරි එකක්. ලොකු ඉන්ජරි. ඒ කියන්නේ ඒක ආවට පස්සේ මගේ කකුල් දෙකත් පන්නේද වෙලා මම බිම වැටෙනවා. වැටලා යාළුවෝ දෙන්නෙක් තමයි එක්කන් ගිහිල්ලා ගෙදරින් දාන්නේ. ගෙදරින් ගහලා ඒක 1 to 2 weeks යනකම් මට කහින්න බෑ, hina වෙන්න බෑ. ඇවිදින්න බෑ මුකුත් කරන්න බෑ එක මූවමන්ට් එකේ ඉන්න පුළුවන් ලොකු පේන ෂාප් වෙන ඒක එද්දි තැඟ හිටිවැටෙනවා මොකද ආයි ජිම් එකක් පැත්ත බලද්දි යන්න හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ අවුරුදු දෙකකට කලින් පවර් ලිෆ්ට් කරලා. පවර් ලිෆ්ටිං කරා. සති දෙකක් වා ඇඳේද හිටියේ? ඇඳේ හති දෙයක් ඇඳේ. ඒක තැන කියන්නේ හෙල්ලෙන්න බෑ, කහින්න බෑ, මුකුත් කතා කරන්නත් බෑ. හරි අමාරුයි. ඔව් කියන්නේ පොඩ්ඩ මේ වෙච්ච ගමන් අතන ලොකු පේන ඒ පේන එක දරා ගන්න බෑ ඇත්තටම. ඒක මතක් වෙද්දි ඇත්තටම ජිම් එකට යන්න හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැහැ. ඒක ඉතින් ඇත්තනේ හො. හරි. එතකොට ඔහොම ඉඳලා මම දැන් ගියා යන්න පුළුවන් ડોක්ටර්ස්ලා ඔක්කොම ගියා ෆිසියෝස් ගියා මම හිතුවේ සයිටිකා කියලා මුලින්ම. සයිටිකා කියලා තමයි ට්‍රීට්මන්ට් කරේ. සයිටිකා කියලා. ඒක වෙනම මේක. සයිටිකා කියන්නේ වෙනම එකක්. ඒකත් ඔය නර්ව් ටච් එකක් එක යන එක හැමෝටම වගේ තියෙන එකක්. රයිට් ඕකේ. ගොඩ හැමෝටම යන ගොඩක් ලොන්ග් ස්ටෑන්ඩින් ලොන්ග් සිටින් අවර්ස් තියෙන කට්ටියට වෙන එකක්. හරි. එතකොට මම හිතුවේ ඕක කියලා. මම ගිහලා ට්‍රීට්මන්ට් කරලා ඔක්කොම කරලා දැන් අවුරුද්දක් මාස 3ක් විතර නිකන් රෙස්ට් කරනවා. දැන් හොඳ වෙන්නේ කියලා අඩු වෙලා යනවා. මාස 3ක් විතර මාස 3ක් යනවා රිකවර්. මාස 3ක් රිකවර් වෙනවා. ආයි ට්‍රේනින් පටන් අරගෙන ආයි මාස 2ක් විතර ආයි එනවා. අර පේන් එකම එනවා. දැන් එතකොට මම මෙන්ටලි දැන් ගොඩක් ඩවුන්. ඔව් දැන් ජිම් තියාවට මට මොකද ගන්න බෑ පවර් ලිෆ්ටිං කරන්න බෑ මෙතන ඊහාට මම ගිහලා MRI එකක් ගත්තා. දැන් මේ කරන්නේ අවුරුද්දකට පස්සේ. හරි. එතකම මම නැවතුවා ඔක්කොම ලිෆ්ටිං. ඔක්කොම නැවතුවා. ලිෆ්ටිං නැව. ඒ කියන්නේ නෑ වර්ක්අවුට් කරනවා හෙවි වේට්ස් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය ලෝ බැකින් කරන මුකුත් වර්ක්අවුට් ලොකුට කරන්නේ ස්කොට්වත් කරේ නැහැ. ඒ කියන්නේ ඉතින් වැඩ නැහැ. ඔව් ඉතින් ඊට පස්සේ ඉඳන් ඉඳලා මම ඒත් ඊළඟ MRI ගත්තා. MRI එකේ තමයි ඕක මට අහු වුණේ මේ දෙක මෙහෙම වෙලා කියලා ෆෝන් එක. ඒ වෙනකන් ඔයා දැනන් හිටියේ නැද්ද? දැනන් හිටියේ නැහැ. හැබැයි දැනගෙන හිටියා මේ ස්පයිනල් කෝඩ් එක ඉෂුව එකක් තමයි කියලා. මෙහෙම දෙයක් තියෙනවා මෙහෙම දෙයක් කියලා දැනගෙන හිටියේ නැහැ. ඊට පස්සේ තමයි ડોක්ටර්ස්ලා කිව්වා ආයි හෙවි වේට්ස් කරන්න බෑ කියලා. ඔපරේෂන් එකක් කරන්න ඕනේ කියලා කොහොම සමහරක් කරලා. ඔපරේෂන් එකක් කරනවා කියන්නේ ලොකු රිස්ක් එකක්. ඔව්. ඊට පස්සේ මම කරපු දේ මම ගිහිල්ලා ෆුල් රිසර්ච් එකක් කරා. මම බැලුවා ලෝකේ මීට කලින් කාටවත් මේ ඉන්ජරි එක වෙලා තියෙන්නේ. මොකද මේක පිට ටිකක් රයන්. මොකද ගොඩක් අයට වෙන්නේ හර්නියේටස් ඩිස්ක් කියලා තියෙනවා. ඒ කියන්නේ ඩිස්ක් එක එළියට පැනලා නර්ව් එක ටච් වෙනවා. ඒක තමයි ගොඩක් අය වෙන්නේ. මම අහලා තියෙනවා. ඔව් ඒක තමයි ගොඩක් අයට වෙන්නේ. මෙතන වෙලා තියෙන එක නෙමෙයි. මේක මාර අමාරුයි. ඕකේ. මේ අරකට අමාරුයි තමයි. ඒ වගේ ඔව්. එතකොට ඕකත් එක්ක තමයි මම හොයලා රිසර්ච් එකත් එක්ක මම පටන් ගත්තා. ඒ විදිහට ඒවල ආය අවශ්‍ය මීල්ස් ටික වැටෙන්න ඕනේ, විටමින් ටික වැටෙන්න ඕනේ, ස්ට්‍රෙන්ත් ටික. ඔය රිසර්ච් එක කරලා මම ආයි 4 months ඇතුළත එතන ඉඳන් මට මේ ඔපරේෂන් එක කරන්න කියලා තිබ්බේ. ඔපරේෂන් කරන්න කියලා තිබ්බේ. මම 4 months ඇතුළත ආයි මම රිකවර් කරගෙන මම එතකොට ඩෙඩ් ලිෆ්ට් එක ගිහුවේ 250 කිලෝස්. දැන් මම ඕව 285 කිලෝස් ඩෙඩ් ලිෆ්ට් කරනවා. Okay, my goodness. So that's ඇත්තටම comeback story තමයි විනුල්. So ඔයා සම්පූර්ණයෙන්ම ડોක්ටර්ස්ලා කියන එකත් yes you had consider but ඔයාගේ රිසර්ච් එක කරලා කියනවා මේ වගේ වෙච්ච මිනිස්සු හිටියද කට්ටිය. ගොඩක් අඩුයි. ඇත්තටම හොයාගන්න ඉදියේ නැහැ. එකක් දෙකක් මම මොකද්ද මම බැලුවේ ඊට පස්සේ මොකද්ද මේ ලෙඩේ කියන එක හොයාගන්න. ලෙඩේ කියන එක හොයාගන්න. ලෙඩේ කියලා හොයාගෙන ඊට පස්සේ තමයි මම ඒක හොයාගෙන ඒකට කරන්න පුළුවන් ට්‍රීට්මන්ට් මොනවද කියලා බලලා තනින් කරගෙන. So ඔයා විටමින්ස් ගත්තා. විටමින් මුලින්ම බැලුවා මම කියලා විටමින් D චෙක්අප් එකක් කළා. මගේ විටමින් D ඩෙෆිෂන්සි එකක් තිබ්බා. Okay. ඔව් මම දැන් වෙනකම් විටමින් D ගන්නවා පිටින්. විටමින් D කැල්සියම්. කැල්සියම්. මොකද විටමින් D ඇඟේ තිබ්බොත් තමයි කැල්සියම් එකට අදින්නේ.
ඒතර කැල්සියම් වලින් තමයි බෝන් රිපෙයාර් වෙන්නේ. බෝන් රිපෙයාර්. ඒතර විටමින් D නැත්තම් කැල්සියම් උත් නැහැ. කැල්සියම් නැත්නම් කැල්සියම් ගත්තේ නැත්නම් බෝන් රිපෙයාර් වෙන්නේ. ඔයා තනියෙන් සර්ච් කරලා ඔව්. ගන්නේ. ඔය ඔක්කොම ටික හොයාගන්න. විටමින් ගත්තා. ආයෙත් ඊට පස්සේ කෝ ස්ට්‍රෙන්තනින්. කෝ ස්ට්‍රෙන්තනින්. කෝ ස්ට්‍රෙන්තනින්. කෝ ස්ට්‍රෙන්තනින් නුයි ලෝවර් බැක් ස්ට්‍රෙන්තනින් නුයි හැම්ස්ට්‍රින්ග්. ඔය ෆුල් ස්ට්‍රෙන්තනින් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒක හැමදාම දැන් වෙනක හැමදාම කරනවා. දැන් මම අවුරුද්දක් තිස්සේ කරනවා මට දෙහෙඟ පින්නේ දැන් තාමට ඈ මම හිතන්නේ ආයේ කියලා. මම හිතන්නේ. ඔව්. ඒකත් එක්ක ඒවා හරියටම දැනගත්ත මොන මසල් එකද ඔයා ස්ට්‍රෙන්තන් කරගන්න ඕනේ මෙන්න මේව කරගන්න ඕනේ. ඕනේ කියලා. ඒකත් එක්ක එහෙම කළා ඒකයි තව අපි ෆලෝ කරන්න ඕනේ මීල්ස් තියෙනවා නියුට්‍රිෂන් ගන්න ඕනේ ඒ ප්‍රෝග්‍රෑම් ඇතුළේ එක්කිනාට වෙනස් වෙනවා. ඒකත් එක්ක ඔයා ඒක try කරේ මේක වෙනවා නෑ කියලා දැනගන්නද නැත්නම් ඔයා රිස්ක් එකක් නෑ මම කරනවාමයි කියලා ඉතින් මොනවා වුණත් කියලා මොකද වෙන වාට ඔප්ෂන් එකක් ඔප්ෂන් එකක් නැහැ. ඔව්. සෝ ඒක වැඩ කරා. දැන් මම 285ට වඩා මම ඩෙඩ්ලිෆ්ට් කලින් ගැහුවේ 250 ඉදිරිය වෙන කලින්. So gentlemen ladies මේක මම හිතන්නේ real comeback story අපි වගේ නම් give up කරලා වෙන දෙයක් කරලා හැබැයි ඔයා give up කරේ නෑ. දැන් ඒ comeback story එකකින් දැන් ඔයා මොනවද කරන්න හිතන් ඉන්නේ? දැන් මම කරන්නේ දැන් මම වගේම ගොඩක් අය ඉන්නවා මේ ස්පෝර්ට් එක. අපි ජිම් එකක වෙන්න පුළුවන්. ඔය වගේ ඕන තරම් ඉන්නවා වර්ක්අවුට් එක කරලා ඩෙඩ් ලිෆ්ට් එකේදී හරි ස්කොට් එකේදී හරි ලෝවර් බැක් එකේ ඉන්ජරි එකක් ඇවිල්ලා එතනින් පස්සේ ජිම් එකත් නවත්තපු කට්ටිය ඉන්නවා. එක්ක දැන් ජිම් ඇවිල්ලා ඒ දෙක වෙයිට් කරලා වෙන එක්සර්සයිස් කරලා ඉන්න කට්ටිය තියෙනවා. ඒ වගේම ගෙවල් වල මොන හරි බඩු උස්සන්න ගිහිල්ලා ලෝවර් බැක් ඉච්චර ඉන්ජරිස් ආපු කට්ටිය ඒ ඔක්කොම. ඒ කට්ටියට ටාගට් කරලා ඒගොල්ලන්ට මම ෂුවර් ඒගොල්ලන්ටත් මනි බැක් ගැරන්ටි එකක් දෙනවා 3 month. ඔයාව හොඳ කරනවා කියලා. ඒවා මුලින්ම ඇනලයිස් කරලා යාට වෙන්න ඕන ඔක්කොම ටික බලලා ඒගොල්ලෝ 3 month ප්‍රෝග්‍රෑම් එකක් දෙනවා. ඒගොල්ලෝ ඉදපු තැනට ආයෙ එන්න. So ඒක තමයි යා නවත්තපු තැනින් ආයෙ පටන් ගන්න chance එකක් කරන් දෙනවා. So මම හිතන්නේ මේක එක අතකින් blessing එකක් විනුල්. ඒ වගේ නවත්තලා ඉන්න කවුරු ඉන්නවා නම් ඉන්ජරි එකක් කියන්නේ තමාගේ ඇඟට long term නම් ඔයා මේ concept එකෙන් තමයි ඊළඟට ඔයා කරන්න හදාගන්නේ මේ comeback story කියලා concept එකනේ. තාම එක පටන් ගත්තද දැන් one week වගේ තාම මම මේ පටන් ගත්තේ නැහැ. next couple of weeks වලින් වගේ මම පටන් ගන්නවා. මොකද ගොඩක් අය හිතන් ඉන්නේ ඒක ආවොත් ඒක අවොයිඩ් කරන්න ඕනේ. කවදාවත් මොන ඉන්ජරියක් ආවත් ඒක අවොයිඩ් කරනවා කියන්නේ ඒක හොඳ කරනවා කියන එක නෙමෙයි. දැන් ඔයා ඒක දැන් I mean you are a living example for that. ඔයා අවොයිඩ් කරන්න නැතුව ගිය නිසානේ මේක කොහොමද මේ level එකට ඉන්නේ. Very proud about you විනෝද්. මම හිතන්නේ මේ message එකම ඇති ගොඩක් අයට hopes නැති අයට hopes give up කරලා ඉන්නවා නම් මෙන්න හොඳ message එකක් පස්සේ අපි කෙනෙක්ට කතා කරද්දී කියයි කොහොමද connect වෙන්නේ කියලා. Thank you for that. Quickly මම ඔයාගෙන් අහනවා questions ටිකක් ඉතින් විනෝල් ඔයාලා ගොඩක් දේවල් අපි කතා කරා මම නම් දන්නේ නැති දේවල් කතා කරා මේකට යන්න කලින් දැන් මට කියන්නකෝ අපි කියන්නේ ක්‍රියේටිව් ලිෆ්ට් එක කියලානේ. ඔය graphic design creative පැත්ත කොහොම පටන් ගත්තේ කොහොමද දැනගත්තේ කොහොමද ඒකෙන් මොනවද මම AMDT එකේ HND එක කරා graphic design graphic design කරලා තමයි මම graphic design field එකට ආවේ. නිකන්ද කරන්න ගත්තේ නැත්නම් කොහොමද මට ඉස්සර ඉඳන් ආර්ට් පැත්තට පොඩ්ඩක් ඉඳියා මම හැමතැනම චිත්‍ර අඳිනවා graffiti ඔය ඔක්කොම ඒත් එක්ක මේ ආසාවත් එක්කම තමයි graphic design පැත්තට ආවේ. ඔව් ඒකත් දැන් කරනවද ඔයා නවත්තලා graphic design දැන් මම freelance කරනවා. කරන ගමන් තමයි මේ ඔක්කොම කරගෙන යන්නේ නේ. වෙලාවත් එක්ක ඔක්කොම කරගෙන යනවා. ඒ වගේම තව interior design උත් කරනවා. interior design උත් කරනවා. interior design උත් කරනවා. right okay. so ඒවත් ඉගෙනගෙන තමයි කරන්නේ. ඉගෙනගෙන ඔක්කොම ඉගෙනගෙන කරන දේවල්. very nice. okay දැන් මම මේ අහන ප්‍රශ්න වලට ඔයාලට ඔගෙන උත්තරයක් දෙන්න පුළුවන් නැත්නම් ඔයාලට පුළුවන් මේක පාස් කරන්න. One regret from your journey. What a regret එකක් තියෙනවද ඔයාගේ journey එකේ? එකක් තියෙනවා නම් මම දැනගන්න කැමතියි. Not starting powerlifting earlier. Not starting powerlifting earlier. So actually you are in love with powerlifting. Yeah. Because if I have started it a bit earlier, okay. then level එක ගොඩාක් වෙනස් වෙන්න තිබ්බා. හැබැයි මම හිතනවා හැමදේම වෙන්නේ හොඳකට වෙන්නේ නැති. වෙලාවට වෙන්නේ කියලා. Right. Okay, that is one. Your biggest win. Winning that major trophy. So ඒක මුලින්ම කිව්වා. ඒක මම දැනන් හිටියෙත් නෑ. That is the biggest win. One wild dream for the future. Winning a world medal in powerlifting. Winning a world medal in powerlifting. So our blessings are with you, you know. So you're looking at a world level. Very, very, very happy for you. So I'm sure you'll go there. So the last closing question that I want to ask from you. මට කියන්න ඔයා දිහා බලන්න මම හිතන්නේ මේ කතා කරන ගොඩක් අයට advices ආවා. අනිත් ඔයාගේ journey එක ගැන ඔයා කතා කරා කොහොමද මොනවද කරේ කියලා. youngster කෙනෙක් බලන් ඉන්නවා නම් ඔයා දිහා මේක අහන් ඉන්නවා නම් maybe a female or a male doesn't matter.
එක මෙසේජ් එකක් දෙන්න තියෙනවා නම් කියන්න බලන්න මෙසේජ් එක. ඔව් ඔයගොල්ලෝ මොන හරි දෙයක් කරනවා නම් ඒක ස්පෝර්ට්ස් වෙන්න පුළුවන් ඒක ස්ටඩීස් වෙන්න පුළුවන් ඒක කරන ඕන දෙයක් කන්සිස්ටන්සි එකත් එක කරන්න එක දිගට කරන්න කවදාවත් නවත්තන්න එපා just don't give up just keep doing අනිවාර්යෙන් එක වෙලාවක් එයි ඒ වෙලාවේදී හරියයි ඒ වෙලාවේදී හරියයි එක වෙලාවක් එයි ඒ වෙලාවේදී ඒ වෙනකන් අල්ලන් ඉන්න ඒ වෙනකන් අල්ලන් ඉන්න හරි දැන් මේ හැමෝම අහන් ඉන්න බලන් ඉන්න ක්වෙස්චන් එක do hit එකත් එක්ක හරි alpha deck එකත් එක්ක හරි වගේ මේ comeback story එකත් එක්ක හරි join වෙන්න කැමති නම් connect වෙන්න කැමති නම් connect වෙන්නේ කොහොමද කියලාත් අපි පොඩ්ඩක් අපි බලන් ඉන්න හැටි කියමු. මගේ personal Instagram එකයි TikTok එකයි තියෙනවා as creative lifter creative lifter කියලා තියෙන්නේ creative lifter කියලා තියෙන්නේ විනුල් ෆර්නැන්ඩෝ ඒකේ තියෙනවා මගේ comeback story එකත් ඔක්කොම TikTok එකට ගියොත් මගේ low back injury එක ඇවිල්ලා මම ඒකෙන් ආයි recover වෙච්ච විදිහේ ඔක්කොගෙම වීඩියෝ එක full videos ඔක්කොම full තියෙනවා කොහොමද ඔක්කොම තියෙනවා so TikTok එකකින් වාට එක join වෙන්න පුළුවන් do hit එකත් එක්ක do hit අපේ do hit එකේ වෙනම page එක තියෙනවා do hit fitness Instagram TikTok Facebook තුනම තියෙනවා ඒක through message කරලා අපිට connect වෙන්න පුළුවන් නැත්නම් මට message කරලා මගේ through හරි connect වෙන්න පුළුවන් ඉතින් thank you very much Vinod it's a very inspirational story මම දන්නේ නැති ගොඩක් දේවල් ඔයාගෙන් මම දැනගත්තා ඇත්තටම I am a fan of you anyways there are many people who are inspired by you මේ story එකෙන් මම ඇත්තටම රග්බි කතාව දැනන් හිටියේ නැහැ so I'm very proud මට මතකයි මේ team එක so in future මම අනිවාර්යයෙන්ම ඔයාට ආයෙ කතා කරනවා ඔයාගේ අනිත් dreams උත් එක්ක අපි මෙතනට වෙලා ආයෙ කතා කරමු ඉතින් thank you මේ මගේ invitation එක අපේ invitation එක අරගෙන මෙතනට ආවට all the very best with everything that you do with God's grace you go miles for sure thank you so much and thank you so much for the opportunity no problem බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට thank you for watching us I'm sure you have learned you might be having a lot of questions අපිත් එක්ක දිගටම connect වෙලා ඉන්න ඉදිරියේදී තව කට්ටිය අපේ episodes වල join වෙලා inspirations ඔයගොල්ලන්ට ගෙනත් දෙයි thank you